ආයුබෝවන් සුබ උදෑසනක්. අද 2026 මැයි 2 සෙනසුරාදා. පාන්දර 5:30 නිවුස් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3. 40 වන ලෝක කම්කරු දිනය අදයි. අද ජාත්‍යන්තර 140 වන කම්කරු දිනය සමරනවා. 1886 චිකාගෝ නගරයේ කම්කරුවන් පැය 8ක වැඩ දිනයක් ඉල්ලලා කළ අරගලය සිහි කරමින් මේ දිනය ලෝකේ පුරා සමරනු ලබනවා. ශ්‍රී ලංකාවෙත් අද දින ගාලුමුවදර නුගේගොඩ මහනුවර ඇතුළු ප්‍රධාන නගරවල දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මේ දින පෙළපාලි සහ රැලි සංවිධානය කර තිබෙනවා. අද දිනේදී කම්කරු ජනතාවගේ වැටුප් සේවා සුරක්ෂිතභාවය ගැන ප්‍රධාන වශයෙන් කතා බහකට ලක් වෙනවා. රජයේ නිලධාරීන් 9800කට ස්ථීර පත්වීම. දීර්ඝ කාලයක් తాවකාලික ආදේශක සහ කොන්ත්‍රාත් පදනම් මත සේවය කළ රජයේ නිලධාරීන් 9800කට ස්ථීර පත්වීම් ලබා දීමේ චක්‍රලේඛනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ඊයේ දිනේදී නිකුත් කර තිබෙනවා. සංවර්ධන නිලධාරීන් කාර්යාල කාර්ය සහායකින් හා තාක්ෂණික නිලධාරීන් රැසක් මේ අතර සිටිනවා. වසර 5කට වැඩි සේවා කාලයක් ඇති අයට ප්‍රමුඛතාවය දී ඇති අතර මින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් හා ප්‍රශ්නයන්ටත් විසඳුම් ලැබී තිබෙනවා. ඉරානයට ලෝක කුසලානයට යාමට ගැටලුවක් නැහැ. 2026 පාපන්දු ලෝක කුසලානය ඇමරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ පැවැත්වෙනවා. ඇමරිකාව හා ඉරානය අතර දේශපාලන ගැටලු පැවතුනත් ඉරාන කණ්ඩායමට තරඟාවලියට සහභාගී වීමට බාධාවක් නොවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය FIFA සභාපතිගෙන් සහතිකයක් ලැබී තිබෙනවා. ක්‍රීඩාව දේශපාලනයෙන් වෙන්කර තැබිය යුතු බවයි FIFA සභාපතිගේ ස්ථාවරය වී තිබෙන්නේ. ප්‍රවෘත්ති අවසන්. හෙටත් උදෑසන 5:30ට යලිත් හමුවෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට හෙට උදෑසනම notification එක ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.